මේ හැමදේටම ක්‍රෙඩිට් එක යන්න ඕන අමාමිස්ට. මොකද අමාමිස් නිසා තමයි අද දවසේ මට මේ වගේ ලොකු ජයග්‍රහණයක් ලැබුණේ. මේ මගේ ෆස්ට් කෝස් එක නෙවෙයි, මගේ ජීවිතේ ගොඩක් වයසට යනකම් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න හැම තැනකදීම මම දැකපු නම්බර් 1 ටීචර් තමයි අමාමිස්. අම්මා මගෙත් එක්ක කතා කරනකොට හරිම ලෙන්ගතු ගුරු මහත්මියක් ඇය. ඇය මට පවස් එක දෙයක් තමයි මම කිසිම ගුරු මුෂ්ටියක් පියාගන්න නැතුව මම දන්න හැමදේම හරියාකාරව මගේ දරුවන්ට කියලා දුන්නා කියන එක. ඉතින් මෙතනින් මම හිතන අමාමිස් ඔයාලට ලොකු පිනක්. සමහර විට මෙතනින් ලංකාවේ අද වෙද්දි විශේෂ ප්‍රොඩක්ට්ස් ඉනවා. ඒ වගේ නමක් තියෙන දරුවෙක් මෙතනින් බිහි වෙන්න පුළුවන්. අඩුපාඩුවක් සොයන මිනිස්සු නෙමෙයි මදිපාඩු ඉවසන මිනිස්සු. මොනවද කළේ කියලා අහන මිනිස්සු නෙමෙයි කළගුණ මතක තියෙන මිනිස්සු. සාක්කු හිස් කරන මිනිස්සු නෙමෙයි හමුවිය යුත්තේ සාක්කු පුරවන්න හේතු හොයන මිනිස්සු. ඉහළට යද්දී පහළ සිටි අය පුංචියට පේන මිනිස්සු නෙමෙයි උන්වත් ඉහළට ගන්න අත දෙන මිනිස්සු. ඒ වගේ මායාකාර මිනිස්සු තමයි මල් පිපෙන වසන්තයේදීත් රළුම ඉඩෝරේදීත් මුලින්ම අපිට මතක් වෙන්නේ. කවද මතක් වෙන්නේ? අමාමිස් බොහොම ස්තුතියි මේ දරුවන් වෙනුවෙන් කරන්නා වූ මහඟු වැඩ කටයුත්තට ආදරණීය ගුරුවරියක් විදිහට. ඇත්තටම ඔබ මේ කියපු සියලු දේ සමන්විත ආදරණීය ගුරුවරියක්. මනුස්සකම දන්න ගුරුවරියක්. ස්තුතියි. ඔබට අපි හැමදාමත් ආදරෙයි. ඇත්තම කියනවා ඕගොල්ලෝ දැන් බිස්නස් කරන පුංචි තැනක බිස්නස් කරන කට්ටියක් නෙමෙයි ඕගොල්ලෝ ලොකු බිස්නස් කාර්යෝ ටිකක් වෙයි ඉස්සරහට.